උත්පත්ති පොතේ අර පළවෙනි පරිච්ඡේදයේ මහා මැවීමේ කතාවෙන් පස්සේ අපි අද දෙවෙනි පරිච්ඡේදය දෙසට හැරෙමු. ඔව් මේ කොටස ටිකක් වෙනස් නේද? කතාව මනුෂ්‍යයා කේන්ද්‍ර කරගෙන ටිකක් ගැඹුරට යනවා වගේ දැනෙනවා. මිනිසාගේ ආරම්භය, එයාට ලැබුණු වටපිටාව හරියටම. ඒ වගේම අර මුල්ම සම්බන්ධතා ගැනත් එහෙම අපි බලමු මේකෙන් ගන්න තියෙන ප්‍රධාන දේවල් මොනවද කියලා. හරි. එතකොට පරිච්ඡේදයේ පටන් ගන්නෙම කොහොමද? පටන් ගන්නෙමින්ම කියනවා හසයි පොළොවයි ඒකේ තියෙන හැමදේම, ඒ කියන්නේ සේනාව. ඒ ඔක්කොම හදලා ඉවරයි කියලා. මැවීමේ කාර්ය සම්පූර්ණයි. ඔව් පළවෙනි පද තුනේ එක තියෙනවා. දෙවියන් වහන්සේ තමන් කරපු වැඩවලින් 7 වෙනි දවසේ විවේක ගත්තා. නිකම්ම නිවාඩුවක් නෙමෙයි නේද? නෑ ඒක අර තමන් කරපු දේ දිහා බලලා සතුටු වීමක් වඩේ. ඒ වගේම ඒ දවසට ආශිර්වාද කරලා සුද්ධ කළා කියලාත් කියනවා. ඒ කියන්නේ සබත් දවසේ අදහස මෙතන මුල් බැහැගෙන තියෙන්නේ. හරියටම. ඒකේ මූලාරම්භය වැඩ කිරීම වගේම විවේකය, ඒ වගේම කරපු දේ ගැන සිතීමත් ඒ මැවීමේම සැලැස්මේ කොටසක්. හරිම වැදගත් කාරණයක්. ඊළඟට පස්වෙනි පදයේ පොඩි චිත්‍රයක් මවනෝ. පොළොවේ තාම ගස් කොළන් හැදිලා නැහැ. වහිනවත් නැද්ද? නැහැ. වර්ෂාවක් නැහැ. ඒ වගේම පොළොව වගා කරන්න මිනිස්සුකුත් නැහැ. එතකොට පොළොව වේලිලද තිබුණේ? නෑ. 6 වෙනි පදේ කියනවා පොළොවෙන් මීදුමක් උඩට ඇවිත් මුළු බිම තෙත් කළා කියලා. ඒ තෙතමනේ තිබුණු පසුබිමේ තමයි. ඔව්. ඒ පසුබිමේ තමයි 7 වෙනි පදේ තියෙන මිනිසාගේ නිර්මාණය වෙන්නේ. භූමියේ දුවිල්ලෙන් හදනවා. ඊට පස්සේ අර නාස්පුඩු තුලට ජීවන හුස්ම හැලෙනවා. එතකොට මිනිස්සයා ජීවමාන ආත්මයක් වෙනවා. ඒ ජීවන හුස්ම කියනකේ විශේෂ අර්ථයක් තියෙනව නේද? නිකම්ම පණ ලැබෙනවා වගේ නෙමෙයි. ඔව් ඒක හරිම වැදගත්. හෙබ්‍රේව භාෂාවේ නෙෆෙෂ් ඡායා කියන වචනේ තියෙන්නේ. ඒ කියන්නේ නිකම්ම සතෙක් වගේ නෙමෙයි. ආත්මික පැත්තක් තියෙන. හරියටම. දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විශේෂ ජීවයක්. මිනිසාව මැව්වට පස්සේ එයාට ඉන්න තැනක්. ඔව් 8 වෙනි පදයේ ඒක කියනවා දෙවියන් වහන්සේ එදන් උයන හදලා අර මවපු මිනිසයාව එතන පදිංචි කරවනවා. ඒ උයන ওই වගේද? 9 වෙනි පදයේ කියනවා පේන්න ලස්සන, කන්න හොඳ. ඒ වගේ හැම જાතියම ගස් හැදවුවා කියලා. අර විශේෂ ගස් දෙකත් එතනද? ඔව්. උයන මැදම ජීවන වෘක්ෂය තිබුණා. ඒ වගේම යහපත හා නපුර දැනගැනීමේ වෘක්ෂයක් තිබුණා. ඒ ගස් දෙක පස්සේ කතාවට වැදගත් වෙනව නේද? අනිවාර්යයෙන්ම. ඒ වගේම උයනට වතුර සපයන්න ගංගා 4ක් තිබුණා කියලත් 10 ඉඳන් 14 වෙනකම් පදවල කියනවා. 9ෙම තේනවා. ඔව්. පීෂොන්, ගීහොන්, හිද්දෙකෙල්, ඒ කියන්නේ ටයිග්‍රීස්. අනිත් එක යුෆ්‍රටිස්. ඒ නම් වලින් මොකක් හරි අදහසක්. සමහර විට ඒ කාලේ තිබුණු භූගෝලීය ප්‍රදේශවලට යම් සම්බන්ධයක් දක්වනා වෙන්න පුළුවන්. එතකොට මේ ලස්සන උයනේ මිනිසාට නිකන් ඉන්නද තිබුණේ? නෑ 15 වෙනි පදේ පැහැදිලිවම කියනවා ස්වාමී වූ දෙවියන් වහන්සේ මිනිස්යාව අරගෙන උයන වවන්නත් බලා ගන්නත් එතන නැවැත්තුවා කියලා. ඒ කියන්නේ වගකීමක් දුන්නා. හරියටම. නිකම්ම සැප විඳින්න විතරක් නෙමෙයි ඒ එකම 16 17 වෙනි පදවල හරිම පැහැදිලි අණක් දෙනවා. ඒ මොකද්ද? උයනේ ඕනම ගහකින් කන්න. හැබැයි අර යහපත නපුර දැනගැනීමේ ගහෙන් කන්න එපා. හේතුවකුත් කිව්වද? ඔව්. ඒකෙන් කෑවොත් කෑ දවසම ඒකාන්තයෙන්ම නුඹ මැරෙනවා කියලා කිව්වා. තෝරගැනීමේ නිදහසයි ප්‍රතිවිපාකයි දෙකම එතන තියෙනවා. ඔව්. මුල් වතාවතේ සංකල්පය එනවා. ඊළඟට තමයි තවත් වැදගත් දෙයක් වෙන්නේ. මිනිස්යාගේ තනිකම ගැන නේද? ඔව්. 18 වෙනි පදේ දෙවියන් වහන්සේම හිතනවා මිනිසයා තනියම ඉන්න එක හොඳ නෑ කියලා. එතකොට මම ඔහුට සුදුසු සහකාරියක් හදන්නම් කියනවා. ඊට පස්සේ සත්තු හදලා ආදම් ගාවට ගෙනනනම් දාන්න. ආදම් නම් දැම්මා. ඔව් හැම සතාටම නම් දැම්මා. හැබැයි 20 වෙනි පදේ කියනවා ආදම්ට ගැළපෙන සුදුසු සහකාරියක් හම්බුනේ නෑ කියලා. අර සුදුසු සහකාරියක් කියන එකේ විශේෂ අර්ථයක් තියෙනවද? ඔව් හෙබ්‍රිව් භාෂාවේ ඒස කෙනෙක්දෝ කියන යෙදුම තියෙන්නේ. ඒක නිකම් උදව්කාරියක් කියනවට වඩා එයාට ගැළපෙන එයා ඉන්න තලයේම කෙනෙක් කියන අර්ථය දෙනවා. ඊට පස්සේ තමයි ස්ත්‍රියවම වන්නේ. හරියටම දෙවියන් වහන්සේ ආදාම්ට තදනින්දක් ගේනවා. එයා නිදාගෙන ඉද්දි ඉලෑටයක් අරන් එතන මස් වලින් වහනවා. ඉලෑටය.
ඔව් අර ගත්ත ඉලෑටෙන් තමයි ස්ත්‍රියව හදන්නේ. හදලා ආදම් ගාවට ගේනවා. ඒක හරිම සංකේතාත්මකයි නේද? ඉලෑටය කියන්නේ. සමහර වෙලාවට සමීප බව, සමානකම, ආරක්ෂාව වගේ දේවල් වෙන්න ඇති. ඒව දැක්කම ආදම් කියන දේත් හරිම ගැඹුරුයි. මොකද කියන්නේ? මේ ඉන්නේ මගේ ඇටවලින්ම ඇටයක්, මගේ මාංශයෙන්ම මාංශයක් කියලා. ඊට පස්සේ කියනවා ඇය මිනිස්යාගෙන් ගත්ත නිසා ස්ත්‍රී කියලා කියමු කියලා. එකමුතුකම අරණ්‍යතාවය. ඔව් ඒ හැඟීම ප්‍රකාශ වෙනවා. ඊළඟට 24 වෙනි පදේ කියනවා ඒ නිසා පුරුෂයෙක්ගේ තාත්තයි අම්මයි දාර එයාගේ භාර්යාවට ඇලුම් වෙනවා. එයාලා එක මාංශයක් වෙනවා කියලා. විවාහේ පදනම වගේ. ඔව් ඒක තමයි විවාහය ගැන දේවසලස්මේ මූලිකම පදනම විදියට සලකන්නේ. හරිම ලස්සනයි. අන්තිම පදේ තියෙනව නේද? එයාලා නග්නව හිටියත් ලැජ්ජවුනේ නැහැ කියද? ඔව් 25. ඒකෙන් කියවෙන්නේ පවට පෙර තිබුණු ඒ නිර්දෝෂීකම, ඒ විවෘතකම. කිසිම දෙයක් හංගන්න බය වෙන්න දෙයක් තිබුණේ නැහැ. හරියටම තමන් ගැනත් අනිත් කෙනා ගැනත් දෙවියන් වහන්සේ ඉස්සරහවත්. ඒක තමයි අර වැටීමට කලින් තිබුණු සම්බන්ධතාවල ස්වභාවය. ඇත්තටම උත්පත්ති දෙවන පරිච්ඡේදයේ බැලුවම දෙවියන් වහන්සේගේ මුල් සැලැස්ම කොච්චර සුන්දරද, මිනිස්සෙට දීපු වගකීම්, සම්බන්ධතාවල වටිනාකම, ඒ වගේම අර තෝරගැනීමේ නිදහස කොච්චර බරපතලද කියන එක. ගොඩක් ගැඹුරින් හිතන පොළඹවනවා. ඕ ඒ මුල් නිර්දෝෂී භාවය, ඒ සම්බන්ධතා අද අපේ ජීවිතවලට කොහොමද ගලප ගන්න පුළුවන් කියන එකත් ලොකු කාරණයක්. ඇත්තෙන්ම. මෙම වැඩසටහන ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙම වැඩසටහන නිර්මාණය කළේ බ්‍රදර් ලිස්ටර්. ස්තුතියි. God bless you.